ආයුබෝවන් හැමෝටම සියලුම දෙනාට ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම මොකද අපේ YouTube channel එකට ඉතින් සියලුම දෙනා අද අපි ගොඩක් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා කියන එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ අද දවසේදී එහෙනම් අපි යන් නේද වැඩේට ඕගොල්ලන්ට මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියන්නම් හැබැයි මේ ස්ක්‍රීන් එකේ දාන එක නෙමෙයි මම අහන එක හොඳට ඔළුවේ තියාගෙන මම කියන එක හොඳට ඔළුවේ තියාගෙන ඉන්න. එහෙනම් අපි යන්නේ වැඩේට. අද අපි කරන්නේ මොකද්ද? අද අපි කරන්නේ විෂය තමයි අද අපි පුරවැසි තමයි සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද අපි පුරවැසි පළවෙනි පාඩම පේනවාද පේන්නේ නැති එක ඔයා ගණන් ගන්නපා. සවියෙන් පෙරට එක අපි එකට ගන්නේ හොරණ අධ්‍යාපන කලාපෙන් තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. මම මේක ලබාගත්තේ විකි කියන ඇප් එකේ. මම ඕගොල්ලන්ට බොහෝ දුරට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති 8 වසර පළවෙනි පාඩම පළවෙනි වාරයට අය පොදු සේවාව කියන පාඩම. ඉතින් අද අපි ඉගෙන ගමු. හොඳයි. පොදු සේවා ගැන තමයි අපි අද ඉගෙන ගන්නේ. පොදු සේවා ගැන තමයි අපි අද ඉගෙන ගන්නේ. පොදු සේවා අපි ඉගෙන ගමු පොදු සේවා ගැන. එහෙනම් අපි වැඩේ කරා අපි පොදු සේවා ගැන තමයි කතා කරේ. මම මේකට වයිට් බෝඩ් එක දාගත්තා. හරි. අපි යන් එහෙනම් වැඩේට නේද? අපි මේකට අපි ගමු නෝට් එක හදා. පොදු සේවා යනු ජනතාවගේ ඒ කියන්නේ ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කරගෙන පොදුවේ සියලුම ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි වනසේ රජ හා පෞද්ගලික අංශ මගින් සපයන සේවා පොදු සේවා කියලා අපි හඳුන්වනවා නේද? ඔව් හරි. එහෙනම් මොකද්ද ජනතාවගේ ජීවන තත්ත්වය අරමුණු කරගෙන කියන්නේ මොකද්ද? ජීවන තත්ත්වයේ ගුණාත්මක භාවය අරමුණු කරගෙන කියන්නේ මොකද්ද? එක් එක් කට්ටියට එක් එක් ජීවන තත්ත්ව තමයි තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මොකද්ද ඒකේ තේරුම? මම පොඩ්ඩක් මට විනාඩියක් දෙන්න නේද? හරිද? හරි. නේද? ඒ කියන්නේ එක එක්කෙනාට එක එක ජීවන තත්ත්ව තියෙනවා නේද? ඔව් අන්න ඒක පිළිබඳව තමයි කතා කරන්නේ මේ. එක එක්කෙනාට එක එක ජීවන තත්ත්ව තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ එක්කෙනෙක් දුප්පත් අනිත් එක්කෙනා පොහොසත්. එක්කෙනෙක්ට වාහන තියෙනවා අනිත් එක්කෙනාට නෑ. අන්න ඒ වගේ සීන් එකක් තමයි මෙතනදී කියන්නේ. නේද? ජනතාවගේ හැම එක්කෙනාටම එකසේ නේද? ඒකට සියලුම ජනතාවට පොදුවේ යන්න පුළුවන් එකක්. ඒ කියන්නේ ඒක දුප්පත් අයට විතරක්වත් පොහොසත් අයට විතරක්වත් යන්නේ නෙමෙයි. නේද? කෝච්චිය බස් රථ වගේ දේවල් නේද? එක්කෙනෙක්ට විතරක් යන්නේ නෙමෙයි. ගොඩ දෙනෙක්ට යන්න පුළුවන්. ඒ කියන්නේ සියලුම ජනතාව උදෙසා තමයි ඒ වගේ කාර්යයන් කරන්නේ. නේද? ඔව්. ඊළඟට අපි බලමු අප ප්‍රයෝජනයට ගන්නා පොදු සේවා මොනවාද කියලා. විදුලිය, ප්‍රවාහනය වගේම තැපැල් සේවය, ඒ වගේම අධ්‍යාපන සේවය, සෞඛ්‍ය සේවය සහ ආරක්ෂක සේවය, පොලිසිය, හමුදාව නේද? ගුවන් හමුදාව නාගේ හැම හමුදාවක්ම ගත්තම ත්‍රිවිධ හමුදාව. එහෙම ලේසියිනේ අපිට. ඒ වගේම ජල සම්පාදන ඒකකය, ජල සම්පාදනය නැත්නම් ඊට පස්සේ සමූපකාරය. මෙහෙම ගියාට පස්සේ අපිට පොදුවේ සේවා මහජනතාවට සපයන ආකාරය අනුව කොටස් 3කට වෙන් කළ හැකියි.
ඒ තමයි පොදු සේවා නොමිලේ සපයන සේවා ඒ වගේම සේවා නොමිලේ සපයන සේවා ඒ වගේම පොදු සේවා ගත්තම කොටස් තුනකට බෙදෙනවා පළවෙනි එක නොමිලේ සපයන සේවා දෙවෙනි එක සහන අය කිරීමේ පදනම මත සපයන පොදු සේවා අනිත් එක මුදල් අය කර සපයන පොදු සේවා පොදු සේවාවන් වල අවශ්‍යතාවය ජන ජීවිතයේ අවශ්‍යතාවය ජන පළවෙනි එක තියෙනවා අපිට මේක දීලා තිනවා 8ක් කරුණු 8ක් දීලා තිනවා ජන ජීවිතයේ දිනදා කටයුතු පහසු කර ගැනීමට ඒ වගේම ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කර ගැනීමට සෑම පුද්ගලයෙකුටම සපයාගත නොහැකි සේවා ලබා ගැනීමට ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමක් ලෙස ඒ වගේම පුද්ගලයන් අතර ප්‍රදේශ නේද පුද්ගලයන් අතර සබඳතා පවත්වාගෙන යාමට නේද ඔව් තව කරුණු තියෙනවා පුද්ගලයන් අතර නේද ඔව් ඊට පස්සේ ගත්තාම පුද්ගලයන් අතර ප්‍රදේශ සම්බන්ධතා පවත්වාගෙන යාම සමාජ සාධාරණත්වයේ තහවුරු කිරීමට ඒ වගේම සමාජයේ අවශ්‍යතා ඉටු කිරීම මගින් මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට භාණ්ඩ නිෂ්පාදනය බෙදා හැරීම හා වෙළඳපොළ වැනි ආර්ථික කටයුතු සඳහා පහසුකම් සැපයීමට මේ පොදු සේවාවල අවශ්‍යතා ලෙස අපි සලකනවා පොදු සේවාවල විකාශනය ගත්තම පොදු සේවාවල විකාශනය අනුරාධපුර රජවරු වැව් ඒ වාරි මාර්ග රෝහල් ඔසූයන් ඒවා ආදිය ඒ වගේ දේවල් මහජන ප්‍රයෝජනය සඳහා සකස් කිරීම ඒ වගේම අනුරාධපුර යුගයේ විසු බුද්ධදාස රජු ගම් දහසකට එක් වෛද්‍යවරයෙකු බැගින් පත් කිරීම ඒ වගේම අනුරාධපුර ආයතන සමාවෙන්න අනුරාධපුර යුගයේ සිට ආගමික ස්ථාන මුල් කරගෙන අධ්‍යාපන ආයතනය තැනීම පැවති බවට සාධක තියෙනවා. බ්‍රිතාන්‍ය පාලන යුගයේ ආරම්භ කළ සේවා තුනක් මෙතන සඳහන් වෙනවා. තමයි ප්‍රවාහනය, ඒ වගේම තැපැල් හා විදුලි පණිවිඩ සේවා, ඒ වගේම බැංකු සේවා කියන තුන මෙතනදී ඒකට සඳහන් වෙලා තියෙනවා. ඊළඟට පොදු සේවාවල අවශ්‍යතාවය තවදුරටත් වර්ධනය කිරීමට බලපාන හේතු අවශ්‍යතා සංකීර්ණ වීම ජන සංඛ්‍යාව වර්ධනය වීම අත්‍යවශ්‍ය සේවා ප්‍රයෝජනයට ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන ජනතාවට සහන සැලසීමට හැකිවීම අන්න දැක්ක නේද? හරි. පොදු සේවාවල පොදු ලක්ෂණ ගත්තම සියලුම පුරවැසියන්ට පොදුවේ ප්‍රයෝජනයට ගත හැකිවීම විශේෂත්වයක් වෙනවා. සියලුම හරි ලාභ ඉපයීමට වඩා මහජන සුභ සිද්ධි අරමුණු කරගෙන පවත්වාගෙන යාම ඒ වගේම ජනතාවගේ ජීවිත තත්ත්වයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කරගෙන පවත්වාගෙන යාම ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට පහසුවෙන් ලබාගත හැකිය ඒ වගේම අපි කතා කරන විතරදී අඩු පුද්ගල සංවර්ධනය තුළින් සමාජය සංවර්ධනයට දායක වීම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට සහාය වීම එවැගේම පොදු සේවා පවත්වාගෙන යාම හා ආරක්ෂා කිරීම සඳහා නීති රීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම. ඔන්න ඔය වගේ දේවල් අපි මේකට ගන්නවා. ඔයාට පුළුවන් නම් පැහැදිලි නම් පොඩ්ඩක් මේක දිහා බලාගෙන හිටියට කමන්නේ. ඔයා මං කියන ඒවා දාන්න මම ඔයාලට නෝට් එක විකි ඇප් එකෙන් ඔයාලට විකි ඇප් එක හරහා ගන්න පුළුවන්. පුරවැසි එකේ ෂෝට් නෝට් පළවෙනි පාඩම ගත්තාම ඔයාට මේ නෝට් එක ඔයාට ලබා ගැනීම හැකියාවක් තියෙනවා.
අප නෑ සමා වෙන්න අප ප්‍රදේශයේ පොදු සේවා මොනවාද? ජල සම්පාදනය, සෞඛ්‍ය සේවාව, ඒ වගේම සෞඛ්‍ය සේවය, ඒ වගේම අධ්‍යාපනය, ප්‍රවාහනය, විදුලිය, පණිවිඩ හුවමාරු සේවා හා සංනිවේදන සේවා. ඔය ලොකු මාධ්‍ය ආයතන කියන්නේ සංනිවේදන සේවා. නේද? ඔව් ආරක්ෂක සේවා, සමූපකාර, ඒ වගේම පරිසර සංරක්ෂණ නේද? දැන් ඔය දිත්වා කියන සුලිකුණාටුව එද්දී අපිට ඒක ගැන කොච්චර දේවල් දැන් ගන්න පුළුවන්ද? මාධ්‍ය ආයතන වලින් අපිට ඒ කුණාටුවේ එන දිශාවල ඒක ගැන සම්පූර්ණ විස්තර ටික අපි දන්න ඕනෑම එකකින් නේද? එක් මාධ්‍ය ආයතනයක් කියලා නැහැ. හැම මාධ්‍ය ආයතනයකින්ම ඒක දෙනවා බොහෝ මාධ්‍ය ආයතනවල. හොඳයි. ජල සම්පාදනය. පෘථිවි පෘෂ්ඨයේ 70%ක් ජලයෙන් වැසී තිබුණුද පානීය ජලය ලෙස ප්‍රයෝජනයට ගත හැක්කේ 100%කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒක තමයි 0.01ක් ප්‍රයෝජනයට ගන්න ප්‍රමාණයකි. ගංගා ඇලදොල හා අභ්‍යන්තර ජලාශය රාශියක් රට තුල පිහිටා තිබුණද පානීය ජලය ලෙස ප්‍රයෝජනයට ගත හැකි ප්‍රමාණය සීමිත වෙනවා. ඊළඟට පොදු සේවාවක් ලෙස පානීය ජලය සැපීමට අවශ්‍ය වීමට හේතු මොනවාද කියලා අපි බලමු. පානීය ජලය අවශ්‍ය වීමට අපිට දිවයිනේ සෑම ප්‍රදේශයකම අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් තරමට ජල සම්පත් සුලභ නොවීම, එවැගේම භූගත ජලය හා ගංගා ජලය විවිධ හේතුකාරක නිසා අපි විත්‍ර වීම, ඒ වගේම නගරබද ප්‍රදේශ ජන සංඛ්‍යාව අධික වීම, ඒ වගේම වියලි කලාපවලදී විවිධ ප්‍රදේශ විවිධ ප්‍රදේශ ජල හිඟයකට මුහුණ පෑන, ඒ වගේම ජන සංඛ්‍යාව වර්ධනය සමග නිවාසී ඉදිකිරීම සඳහා බිම් කැබලි කිරීම නිසා පිරිසිදු ලින් ජලය සපයා ගැනීමට අපහසු වීම. ඔන්න ඔය කාරණා ටික තමයි මෙතනදී අපි කතා කරන්නේ. හරි. ඊළඟට ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලය මගින් ජල සැපයුම ලබා දීම, ඒවා නඩත්තු කිරීම, අලුත් වැඩියා කිරීම වැනි කාර්යයන් ඉටු කෙරේ. ජාතික ජල සම්පාදනය හා ජල ප්‍රවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයක කාර්ය මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරුවරයා, වැඩබාර නිලධාරීන්, මනු කියවන්නන්, ජලනල වැදුම්කරුවන්, කම්කරුවන් ආදීන්ගෙන් සමන්විත වෙනවා. හොඳයි. ඇත්තටම කිව්වොත් අපි අදට මේ වැඩේ ඉවර කරනවා කියලා අපි තීරණය කරා. අපි මේ වැඩේ ඉවර කරනවා කියලා තීරණය කරා. මොකද මේ පාඩම ලොකු පාඩමක්, පළවෙනි වාරයටම තියෙන මේ පාඩමනේ. ඒක නිසා අපි කොටස් කීපයකින් සමන්විත පාඩම් තමයි ගේන්න හදන්නේ. මේ එක කොටස, දෙක කොටස, ඊළඟට අපි වැලියබල් ප්‍රොජෙක්ට් තුනේ දෙක කොටසත් ඔයගොල්ලන්ට අරගෙන ඉන්න. සුබ දවසක් වෙන කට්ටියටම ආයුබෝවන්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලොන්ට මතක ඇතුව සබස්ක්‍රයිබ් කරගෙන ලයික් කරගෙන යන්න. ඉතින් ඔයගොල්ලන්ට හොඳ දැන් මම තව අප්ලෝඩ් කරන් තියෙනවා අද වීඩියෝ එකක්, ඒ වගේම හෙට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන් තියෙනවා. ඊයේ කරපු ඉතිහාසයේ 8 ශ්‍රේණි ඉතිහාසය පන්ති එක අප්ලෝඩ් කරන්න තියෙනවා. ඒක නිසා එහෙනම් අපි ගිහින් එන්න. සියලු දෙනාටම සුබ දවසක්.